දොර ඕගොල්ලෝගේ වයිෆ්ලත් එහෙමද දැනුම් අහනවද වාහනේ දොර දඩාන් ගාලා හොවට පස්සේ in the moment ආයිබෝන් වාහනේ නම් කැඩලා දැන් බයිසිකල් දාන්න පදින්නේ කිසිම වාහනයක් නැහැ long stretches wird hier vor Ort auf jeden Fall nichts. Schade, okay. Wo hast du denn deine Werkstatt? Hier Saarbrückenstraße. Saarbrückenstraße, ja. Okay. Da bei Menzel? Ja, genau, Menzel. Ja, okay. Gut. Die Frage, ob man überhaupt durchkommt. Ja, wir können den aber auch selber ziehen. Ja? Ja, das können wir machen. Wir können den Motor laufen lassen, ja, dann ja. funktioniert alles normal, Lenkung und Bremse und dann ziehen wir den da schnell Top. selber hin. Machen wir. Ja? Danke dir. Gut. Wir bräuchten einmal den Abschlepphaken, der wird wahrscheinlich irgendwo im Kofferraum sein. Ich hoffe. වාහනේ කැඩුනා. එදන් යන්නේ ගෑරේජ් එකට. ඒ කියන්නේ දැන් ලෝභකමට පාන වාහන පැද පැද හිටිය ඇති වගේ. අලුත් වාහනයක් ගන්නවා. ඔන්න මම වැඩි වෙලා ඉතින් මාව ඇදගෙන යනවා. හිතෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට අපි මේ සමාජයේ අපි මේ ලෝකේ තවත් කෙනෙක්ට හැමතිස්සෙම අපිලා ඉන්නවා කියලා. අපි කොච්චර ආඩම්බර වුණත් කොච්චර ලොකුකම් මිනිස්සුන්ට පෙන්වන්න ගියත් අපිට අපිට හැමෝම උමනා වෙනවා. ඒ කියන්නේ මේ ඇත්තටම ගත්තම මේ සමාජයේ එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඉතින් කිරි නිෂ්පාදනය කරන ගොවියා, පාන් හදන බේකරි හිමියා, මාළු අල්ලන මිනිස්සයා හැමෝම අපිට අපේ ජීවිත උමනා වෙනවා. කියන්නේ මොදල්ම නෙමෙයි හැමදේම. දල් වලට හෝ නැතුව හෝ අපිට හැමතිස්සෙම අනිත් කෙනාම අපිට යපෙන සිද්ධ වෙනවා. අපි කොච්චර නැහැ කිව්වත් මේ ලෝකයේ හිටන් හැදලා තියෙන විදිහට. මේ ග්‍රහ ලෝක එකක් හෝ නැතුනොත් අපිට පැවැත්මක් නැතු වෙනවා. ඉතින් ඕක තමයි මේ මට හිතෙච්ච දේ. දැන් කුණු ලෝවයා ලෝභකමට පාන ලඩියක් පැද පැද හිටියා. දැන් ගන්න වෙන අලුත් වාහනයක්. මොකද කියන්නේ ගන්න ඕනේ මොකද්ද? Volkswagen ID bus ඉලෙක්ට්‍රික් එකද? එහෙම නැත්නම් Mini Cooper Clubman D අලුත්ම ඩීසල් එකක්ද? එහෙම නැත්නම් ඒක ඉලෙක්ට්‍රික් එකම. පල්ලා කියන්නේ මොකද්ද ගන්න ඕනේ කියලා දැන් ඇති වගේ මේක. මේක හොඳටම ඇති. හැමදාම ADAC කතා කරලා ගන්න නාඩියාච්චි. මේ තමයි අපේ ගෑරේජ් එක. මේ කඩ කරන සඳුන් මල්ලි. සඳුන් මල්ලි පිළියන්දර ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. සමහර පොර ඇති අපි බලමු. මේ අර ඉන්නේ සඳුන්. සඳුන් දැන් මොකක්ද දන්නව කරන්නේ නේ? සඳුන් හදන්න යන්නේ මේක. මෙතන මෙයාට සඳුන්න බලවා මේක ප්‍රයිවට් හදන්න. તો සිකුරාදා 12ට සඳුන් ඕෆ්. ඊට පස්සේ සඳුන් හදනවා. සඳුන් තමයි මක බස් කලින් හදුව මතකයිනේ වාහනේ. වාහනේ හදලා හැබැයි දිව්ව අපි අවුරුද්දක් විතර දිව්වනේ. අවුරුද්දක් දිව්වනේ. මේනේ සඳුන්. සඳුන් කොහොමද ජර්මනිය? ජර්මනිය හොඳයි. සඳුන් ඇවිල්ලා ඔටෝමොබයිල් ටෙක්නීෂියන් ජර්මන් ටෙක් එකෙන් ඇවිල්ලා මේක අපි කැරිච්ච වාහන දාලා තමයි හැදුවේ. දැන් සඳුන් හදන්නේ. ඒ ගියගේ වැටෙනවා. ගියගේ වැටුණාට සඳුන් මේ ස්ටාර්ට් කරාම කතන්දරේ. ආරය ගහලා තියෙන කුප්ලුම් ට්‍රෙනුම් කියලා. ඒ කියන්නේ මේ එන්ගේජ් වෙන්නේ. ඔව්. ඒ කොයිල් එක්කෝ ප්‍රෙෂර් එක වඩින් ක්ලච් ප්ලේට් එක. ඈ? වඩින් ක්ලච් ප්ලේට් එක කියලා. ඒ මේකට රෝෂනාවන පැතුලින් ඉවරයි පොස් එක නේ. දින්නත් එක්ක මේකට ගහන්න පුළුවන් වුණා නම් ටක් ගාලා ගහනවනේ. අපිට මේ එළිය තැනක් නැති එකනේ. ඔයා කැමතිද දැක්කා? අපිට එළිය තැනක් නැති. මල්ලි මොකක් හරි ගන්න ජර්මනිට ඉන්න කට්ටියට. ජර්මනිට එන්න අය හොඳට ඉතින් ජර්මන් ලැන්ග්වේජ් එක තමයි තියෙන්නේ නේද? ඒක නැතුව මුකුත් කරගන්න බෑ. ඒක තමයි කරන්නේ. දැන් සඳුන් ඇවිල්ලා අවුරුද්දකට හිටනවා හිතන්නේ. මේ මොකද සඳුන් ගන්න යන වැඩි? මේ අර පැත්තට මේක දාගන්නම් මං එහෙම වුණොත් එහෙම. එහෙම කරනවද? ඔව්. right. දැන් ඔයා මෙතන එහෙනම් මම වාහනේ තියෙන මේ වීඩියෝ එක නතර කරනවා. ඔයගොල්ලෝ කියන්නේ මම මේ පාන් ලඩිය පදින්නද අලුත් වාහනයක් ගන්නවද ගන්නවනම් Volkswagen ID බස් එක ගන්නවද එහෙම නැත්නම් Mini Cooper brand new එකක් ගන්නවද කියලා. සඳුන් මොකද්ද ගන්නවද අවුට්ලන්ඩ් brand Mini Cooper brand new ගන්න මෙයා. එහෙනම් හම්බෙමු ජය වේවා. right. ඔයගොල්ලෝ දැක්කේ කැඩිච්ච පාන් ලඩිය වදින කුණුලෝබ ප්‍රදීප්ගේ Mini Cooper Clubman D එක 2013 යුරෝ 2700ට ගත්තේ මේක. ඒ කියන්නේ නිකන් වගේනේ. ඉතින් දැන් යනවා මම වාහනයක් ඕඩර් කරා. ඉලෙක්ට්‍රික් කාර් එකක් තමයි ගත්තේ. කට්ටිය විතර ID බස් එක නෙමෙයි.
මිනි කෝපර් ක්ලබ්මෑන් ඉලෙක්ට්‍රික් කාර් කිලෝමීටර් 894ක් පදින්න පුළුවන්. යුරෝ වලින් එනවා 43500ක්. ඒකේ එන්නේ හැබැයි නොවැම්බර් මාසේ ඔක්තෝබර් වගේ එයි කියලා කිව්වා. කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ඕඩර් කරාම. එතකොට ඒකේ ට්‍රයල් එකක් පදින්න තමයි යන්නේ. මේක තමයි වාහනේ. මේක මිනි කන්ට්‍රීමෑන් ක්ලබ් E ඉලෙක්ට්‍රික් වාහනේ 2026 කිලෝමීටර් 494ක් පදින්න පුළුවන් එකපාරක් charge කරාට පස්සේ මම ID බස් එක ගන්න නැතුව මේක තමයි ගන්න තීරණය කරේ. හේතුව මම හැමතිස්සෙම ටවුන් එකේ තමයි වැඩිපුරම පැදෙන්නේ. මොකද ටවුන් එකේ මම වැඩිපුර පදිද්දි මට ඇත්තටම ලාභ ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එක. නිතරම එහාට මෙහාට යන හන්ද සහ මම වැඩ කරන තැන මට charge කරගන්න පුළුවන් එහෙම ටිකක් තියෙනවා. ඊට අමතරව මම මගේ රාජකාරී වාහනයක් තියෙනවා. සොයි ZOE මම දන්නේ ඒක හරියට ප්‍රොනවුන්ස් කරනවද කියලා. ZOE මේ මම හිතන්නේ ඒක මේ ෆ්‍රෙන්ච් කම්පැනි එක වාහනයක්. ඉලෙක්ට්‍රික් එකක් ටවුන් වල පදින්න. 1 කිලෝමීටර් 180ක් විතර තියෙන්නේ. ඊට වඩා මේකේ මාරම ෆීලිං එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මම මෙච්චර කැමැත්තක් දක්වන්නේ ඉලෙක්ට්‍රික් වාහන ගන්න. හැබැයි මේ නරක නැහැ. ෂෝක් වාහනේ. මේක බලමු අපිට මේක ඕඩර් කළේදී ඔක්තෝබරේ ඉන්නේ. මං ජීවිතේ පළවෙනි පාරට තමයි අලුත් වාහනයක් ගන්න. අවුරුදු 15ක් ජර්මනියේ කවරල් තියෙනවා. මට වාහනයක් ගන්න බැරි කමක් තිබෙන්නේ නැහැ. හැබැයි මට ගන්න උවමනාවක් තිබෙනවා. එන්න වගේ ලොක් කරලා තියෙන එකයි. මේක ඉදයි. හොඳයි නේද? අරකට වඩා හොඳයි නේද? මේ ඉන්නේ හාරිෂ මාලි පතර නේ. ඔව් හැමදාම මගෙන් බැනුම් අහනවා. දොර ඕගොල්ලෝගේ වයිස්ලත් එහෙමද බැනුම් අහනවද වාහනේ දොර දඩාන් ගලවුවට පස්සේ. කොහොමද කියලා කෑල්ල? ඒක මං ගලවුවා. පාරයි ඉස්සරහයි ඕන තැනක කලන් යන බලන්න. හොඳයි නේද? අර මේකේ කලර්ස් වෙනස් කරනව නේද? ඔව් මේ කලර් එක නෙමෙයි. අපි ගත්ත කලර් එක. තියෙනව නෙමෙයි? ඒක තියෙනව නේද? කලියට වැඩි ඉරයි නේද මම? මේක මම හිතන්නේ ඉලෙක්ට්‍රික් වැඩ කරනවා බලන්න ඕනේ මම ගයිඩ් ඔයාලා මේ හොඳ ඉඩ තියෙනවනේ. අපි මේක ඇලක් ගැලුවම ඇති අපිට. මේක ඕනේ නැහැ. ඔව්. මේක ඇලයින් කරලා තියාගන්න. තියෙන අරමුණ? පොෂ් එක තමයි හිතන්නේ. දන්න කෙනෙක් කියන බාන්න මොකටද මේක තියෙන්නේ කියලා. ලොක් වුණාද? අතුරෙන් ආරින්න වහන්න පුළුවන්. අහන තමයි තියෙන්නේ. මේක මේ ට්‍රයල් පැදින මේ කම්පැනි එක. මම ඕඩර් කරපු පාට නම් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. කන්ට්‍රීමෑන් E එක. සමහර වලට බයි BMW හොඳයි. BMW ගණන් මීට වඩා එකක්. හැබැයි ගාන හඳන්නේ මම BMW වල ඩිසයින් එකට ආස නැහැ. මන්ට අවුරුදු 5ක් විතර BMW එක තිබ්බා. කන්ට්‍රීමෑන් එකට මම කැමතියි. මම දන්නේ නැහැ කියලා. හරි එහෙනම් ඔයගොල්ලෝ මේක යුරෝ 45000ක් වෙනවා. මේකේ විස්තරය කියන්න යුරෝ 43500ක් වෙනවා මොදල. මේකෙන් ආණ්ඩුවෙන් දෙනවා යුරෝ 6000ක් ආපහු අපිට ආදායම අනුව. ඒ කියන්නේ යුරෝ 4000ත් 6000ත් අතර මුදලක් හැමෝටම ගන්න පුළුවන්. රජයෙන් ආපහු අපිට දෙනවා. ඊට අමතරව මේක රෙජිස්ට්‍රේෂන් ෆී එක නොමිලේ ආණ්ඩුවෙන් බදු ගන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් charging point ගත්තට පස්සේ පොඩි කතන්දරයක් තියෙනවා. හැමතිස්සෙම fast charging highway වල ගහන්න ගියොත් ගණන් යනවා. ඉතින් ඒකට අපිට සිද්ධ වෙනවා account දෙක තුනක් හදාගෙන ඒ tariff එක register වෙලා ඒ විදිහට බලන්න. කියන්නේ යුරෝ 43500ක් කියන්නේ සාමාන්‍යයෙන් මේක යුරෝ 43500න් ආපහු 4000ක් අඩු කරත් ඒත් යුරෝ 39000ක් වගේ වෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් යුරෝ 10000ක් කියලා කියන්නේ රුපියල් වලින් ගත්තොත් එහෙම මං හිතන්නේ ලක්ෂ 30 පැනලා ලක්ෂ 35ක් වගේ. කියන්නේ මේක ලංකාවේ මුදලෙන් වෙන්නේ මං හිතන්නේ 1 කෝටි 10 ලක්ෂයක් 20 ලක්ෂයක් වගේ ගාණක් තමයි මං හිතන්නේ. මොකද හිතන්නේ වර්ඩ් කිලෝමීටර් 494ක් පදින්න පුළුවන්. විනාඩි 30කින් charge කරගන්න පුළුවන්. සම්පූර්ණ තියෙන ඕන options ඔක්කොම තියෙනවා. sunroof එකක් තියෙනවා. dual AC හොඳ leg space එකක් තියෙනවා.
හැන්ඩි ඕන තැනක චාර්ජ් කරගන්න පුළුවන් එච්චර අමාරු නෑ. ඔහොමයි කතාව. එහෙනම් හම්බෙමු මම ප්‍රදීප්.